12 කැසට් එකේ තමයි සංවාද නිලධාරීන්ගේ පළවන දෙවන හා තුන්වෙනි කාර්යක්ෂමතා කඩ විභාගයේ කැසට් කරේ. කාලයකට පස්සේ කැසට් කරේ. ඒකෙන් ඔයාලට තියෙන්නේ සංවාද නිලධාරී දෙවන කාර්යක්ෂමතා කඩ විභාගය. එතකොට මේකට සුදුසුකම් ලබන අය මේක කියනවා ඒකබද්ධ සේවයේ සංවාද නිලධාරී සේවයට අන්තර්ග්‍රහණය වී ඇති නිලධාරීන් අන්තර්ග්‍රහණය වී නොමැති එහෙත් අන්තර්ග්‍රහණය සඳහා මනාපය පළ කරන නිලධාරීන්. ඒක අර සටහනක් දාලා තිබුණා පරිපාලන කරුණු හේතුවෙන් මෙතෙක් දෙක ශ්‍රේණියට උසස් තීරු ලබලා හිටපු නැති කට්ටිය දෙවනි EB එක ලියන්න බෑ කියලා පස්සේ ඒක ආයෙ වෙනස් කරා. දැන් දෙක ශ්‍රේණියට උසස් කරලා නැති වුණත් උසස් ගන්න සුදුසුකම් ලැබලා ඉන්නවා නම් උසස් සීමේ ලිපිය හම්බුනේ නැති වුණත් එයාලටත් මේ දෙවනි EB එක ලියන්න පුළුවන්. එතකොට මේක විෂය නිර්දේශය. මේක තමයි විෂය නිර්දේශය. ඔයාලට තියෙනවා ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලක රීති කියලා පැය දෙකක පේපර් එකක්. ඊළඟට මුදා රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියලා පැය දෙකක පේපර් එක. එතකොට මේකේ ආයතන සංග්‍රහය හා කාර්ය පරිපාලක රීති තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේකේ බලන්න ආයතන සංග්‍රහයේ පරිච්ඡේද. ඔයාලට පේන්නේ නැති මෙතන. ආයතන සංග්‍රහයේ පරිච්ඡේද තියෙනවා 6 7 8 12 13 14 17 24 25 26 27 28 30 ඔන්නෝ පරිච්ඡේද ගණනාවක් තියෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්ය පරිපාලක රීති කියලා කියනවා. තව පරිච්ඡේදයක් තව කොටසක් තියෙනවා. ඒකෝට මේකේ අපි බලමු මේක කොච්චර ගැඹුරුද කියලා. ආයතන සංග්‍රහය 6 ආයතන සංග්‍රහයේ සම්පූර්ණ පරිච්ඡේද කීයක් තියෙනවද? පරිච්ඡේද තියෙන්නේ 30. ආයතන සංග්‍රහය පරිච්ඡේද 34යි. දැන් 36ක් තියෙනවා. 36න් 36ක් අංක තිබුණට 34 සහ 35 කියලා පරිච්ඡේද එකක් නැහැ. ඒ නිසා ආයතන සංග්‍රහයේ තියෙන ඔක්කොම පරිච්ඡේද 34යි. ඔය 34න් මෙතන තියෙනවා 6 7 8 9 නෑ 12 13 14 17 24 25 26 27 28 30 33 47 48. එතකොට 47 48 කියන්නේ ආයතන සංග්‍රහය ඒ දෙවෙනි කොටස. විනය කියන කෑල්ල. එතකොට විනය පොඩි පොතක් තියෙන්නේ. පොඩි කිව්වට පොඩිත්මක් නැහැ ඒක. ඒකේ ගොඩක් කරුණු තියෙනවා. ඊට අමතරව ආයතන සංග්‍රහයේ පරිච්ඡේද ගණනාවක් තියෙනවා. මේකේ අතෑරලා තියෙන්නේ පොඩි පිටුවේ දෙකේ වගේ ඒවා. නැත්තම් පිටු 12 13 තියෙන පරිච්ඡේද ඔක්කොම දාලා ඔයාලගේ විෂය නිර්දේශන තියෙනවා. එතකොට මේක 1 2 3 4 5 කියන පරිච්ඡේද පහ නැහැ. හැබැයි රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්ය පරිපාලක රීති කියන කෑල්ල ඇතුළු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ රාජ්‍ය සේවා කමිෂන් සභා කාර්ය පරිපාලක රීති වල තියෙන්නේ ආයතන සංග්‍රහයේ 1 2 3 4 5 කියන කොටස් ටික තමයි ඒකේ තියෙන්නේ. එහෙනම් ආයතන සංග්‍රහයේ 1 සිට 5 දක්වා කොටස් වෙනුවට රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් කාර්ය පරිපාලක රීති කියලා වෙනම සංග්‍රහයක් නිකුත් කරා. එතකොට ඒකත් ඔයාලට දාලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5ක් තියෙනවා. 6 ඉඳලා ඉස්සරහටත් තියෙනවා. ඊට අමතරව 47 48 කියලා විනය කෑල්ලක් තියෙනවා. ඒක එතකොට බලනකොට සම්පූර්ණ ආයතන සංග්‍රහයම ඔයාලට මේකේ තියෙනවා. ඒ නිසා මේක ලේසි නෑ. ලොකු ගැඹුරු විෂය නිර්දේශයක් තියෙන්නේ. එක්සෑම් එක මේ සැරේ කරන්නේ විශේෂයෙන් මේ සැරේ ශ්‍රීඩායකින් කරන්නේ. එතකොට අර විභාග දෙපාර්තමේන්තුවෙන් කරනවා වගේ ගොඩක් වෙලාවට පරක්කු වෙන එකක් නැහැ. ජුනි වල තියෙනවා කියන එක්සෑම් එක හරියටම ජුනි වල තියාවි. එතකොට තව මාසයක් තියෙන්නේ. මේ මාසය ඇතුළේ මේ සම්පූර්ණ ආයතන සංග්‍රහය කරලා ඉවර කරන්න ඕන අදාළ පරිච්ඡේද ටික. හරි. එතකොට අපි කොහොමද ආයතන සංග්‍රහය සහ කාර්ය පරිපාලක රීති කරන්නේ ඔයාලගේ විභාගයට ඕන විදියට. ඒක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට සටහන් දීමක් නැහැ. මගේ පන්තියේ නම් අපි සටහන් දෙන්නේ නැහැ. අර මොකද සටහන් කියන ආයතන සංග්‍රහය කොහොමද ලියවිච්ච එකක් නේ තියෙන්නේ. ඔයාලා හැමෝම කියවලා ඇති. නැත්නම් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ළඟ නැත්නම් රාජ්‍ය සේවා කමිෂන් මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ්සයිට් එකට ගියාම pubad.gov.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඒකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඕනේ කෙනෙක්. ඒ නිසා අපි සටහන් දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට විභාගයට එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික අපි කතා කරමු.
උට අපි කතා කරන තැන් වලින් එළියෙන් ප්‍රශ්නේ ඉන්න බෑ. මොකද අපි විෂය නිර්දේශය සම්පූර්ණයෙන් කතා කරනවා. ඒ විෂය නිර්දේශය ඇතුලේ ප්‍රශ්නේ ඉන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික අපි කතා කරලා ඒකට උත්තරත් කතා කරලා සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේක ඉවර වෙනකම් අපි අද පටන් ගත්ත දවස් ඉඳලා මේ සම්පූර්ණ දේශන ටික අවසන් වෙනකම් හිටියොත් එයින් එළියේ ඔයාලට විභාගෙට ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. EB එක පාස් වෙන එකත් ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න ටික අද ලියාගත්තා. ඊළඟට ඊළඟ දවසේ ඇවිල්ලා හරියන්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියන එක කතා කරලා ආයි පාඩම් කරලා ගන්න ඕන. ඊළඟ එක ගොඩක් වෙලාවට අපිට සතියේට දවස් මම හිතන්නේ දෙකක් හෝ තුනක් කරන්න වෙයි මේ ලොකු විෂය නිර්දේශ ඉවර කරන්න. ඒ අතරේ එතකොට ඒක Zoom වලින් කරන්නේ. Zoom වලින් කරනකොට ෆෝන් එක කනේ ගහගෙන ඇඳේ ඉඳගෙන මේක අහන් හිටියොත් ඒ වැඩේ වෙන්නේ නැහැ. මොකද ඒක අර අපි එහෙම කරාට මතක හිටින්නේ නැහැ. ඒ නිසා ක්ලාස් එකට යනවා වගේම පේපර් එකක් එවනවා හැම සැරේම හැම පාඩම් දේශන දවසකටම කලින් ඒ පේපර් එකක් එනවා. ඒක පුළුවන් නම් print out එකක් අරගෙන ඒකත් ළඟ තියාගෙන පෑනකුත් අතේ තියාගෙන තව පොඩි පොතක් තියාගෙන මොනවා හරි අවශ්‍ය දේවල් ලියා ගන්න ලේස්ති වෙලා ඉන්න ඕන. එහෙම ලේස්ති වෙලා වැඩේ කරගෙන ගියොත් ඔයාලගේ EB එක පාස් වෙන එක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඊළඟට මේ EB එක සමහරු ඉන්නවා මම දන්නවා 2013 ඉඳලා සමහරවිට විභාග අවස්ථා 5 6 ලියලත් පාස් වෙච්ච නැති අය ඉන්නවා. ඒ නිසා ලේසිත් නෑ. ඒක නිසා ඒක මතක තියාගෙන අපි වැඩේ පටන් ගමු අදට. හරි. අද මම ඔයාලට කතා කරන්න පේපර් එකක් එවුවා පොඩි පේපර් එකක්. ඉතින් අපි අද ගොඩක් වෙලා කතා කරන්නේ නැති නිසා පේපර් එක ලැබුණද ඔයාලට? පොඩි chat box එකට දාන්න නැත්නම් මං හිතන්නේ ඔයාලට මාව ඇහෙනවද නැද්ද? මං තනියෙන් කතා කරනවද? ඒ නිසා chat box එකට දාන්න මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම නැත්නම් මේ මාව ඇහෙනවද කියලාවත් දාන්න. පේපර් එක ලැබුණද? ඇහෙනවද? හරි. ඇහෙනවා. පේපර් එක ලැබුණද? මම පේපර් එක ෂෙයා කරන්නම් මෙතනින්. පේපර් එක ෂෙයා කරන්නම්. පේපර් එක ඔයාලගේ group එකට දාලා ඇත්තේ. හරි. පේපර් එක නෑ කියනවා. කමන්නේ print ගන්න බැරි වුණා. මොකද මම අද පේපර් එක දැම්මි ටිකක් අවස් වෙලා. අපි අද පේපර් එක කතා කරමු. ඊළඟ දවසේ කලින් දාන්නම් පේපර් එක. හ්ම්. හරි. පේපර් එක ෂෙයා වෙලාද? එකක් දාන්න. මම පේපර් එක ෂෙයා කරා ඔයාලට. පේපර් එක ෂෙයා වෙලාද? පේනවද? ස්ක්‍රීන් එකේ පේනවද? එක්කෙනෙක් හරි. ඔව් පේනවා. හරි. අපි මේක කතා කරගෙන යමු. පේපර් එක එවන්න කියලා දාලා තියෙනවා. මම හිතන්නේ group එකේ දාලා ඇති පේපර් එක. නැත්තම් මේකට group එකේ බලන්න. group එකේ නැත්තම් මම ආයි මේ නම්බර් එකත් එවන්නම්. පේපර් එක දැන්ට බලා ගන්න මේකෙන්. අපි කතා කරගෙන යමු. මේ විදිහට තමයි අපි දිගටම යන්නේ. පේපර් තමයි කතා කරන්නේ. ප්‍රශ්න ටික තමයි කතා කරන්නේ. ඒ ප්‍රශ්නෙම තමයි ඔයාලට EB එකට එන්නේ. මෙතනින් එළිය ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. අපි ප්‍රශ්නේ උත්තරේ කතා කරනවා. ඊළඟට ඔයාලට ප්‍රශ්න දකිනකොට උත්තරේ මතක් වෙන්න ඕන අන්තිම සති ටික යනකොට. හරි. පළවෙනි එක තියෙනවා පෞද්ගලික ලිපිගොනුවක් තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් කවුද?
පේපර් එක print ගත්තේ නැත්නම් group එකේ තියනවා කියනවා. හරි. print ගත්තේ නැතුව ඇති කවුරුවත්. මොකද print ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා අද කොහේ හරි කොලයක ලියා ගන්න ළඟ තියෙන කොලයක ඊළඟට පේපර් එකේ උත්තර ටික ලියාගත්තා නම් ඔයාලට ඊළඟට අවසන් දවස්වල ඔක ආවර්ජනය කරන්න ලේසි වෙයි. පෞද්ගලික ලිපිගොනුවක් තබා ගැනීම සම්බන්ධයෙන් වග කිව යුතු නිලධාරීන් කවුද? ඔයගේ ප්‍රශ්න එන්න පුළුවන්. පෞද්ගලික ලිපිගොනුවක් තබා ගැනීම සම්බන්ධයෙන් වග කිව යුතු නිලධාරීන් කවුද හිතන්න. පෞද්ගලික ලිපිගොනුව කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරනවා. ඒක ඔයාලා දන්නවා. අපි ඒකට ඉස්සරහට ඒක ගැන ආයතන සංග්‍රහයේ තියෙන දේවල් කතා කරනවා. ඒකට පෞද්ගලික ලිපිගොනුවක් තබා ගැනීම සම්බන්ධයෙන් වගකීම යුතු වන්නේ නිලධාරීන් දෙදෙනෙක් ඉන්නේ. මේකේ නිලධාරීන් දෙදෙනෙක් වගේ කියන්න ඕන. එක්කෙනෙක් තමයි පත්වීම ලබා දෙන්න ලබන නිලධාරියා. කවුරු කාට හරි පත්වීමක් ලබා දෙනු ලබන නිලධාරියා. උත්තර ලියා ගන්න ගාම ප්‍රශ්න තිබ්බොත් මට chat box එකට දාන්න. ඒ කියන්නේ නිලධාරියෙකු පළවෙනි එක පත්වීම කරනු ලබන නිලධාරියා. නිලධාරියෙක් පත් කරන නිලධාරියා තමයි පෞද්ගලික ලිපිගොනුවක් තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු එක නිලධාරියෙක්. අනිත් එක්කෙනා නිලධාරියා සේවයේ යොදවන දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශයක ආයතන ප්‍රධානිය. එමෙ නැත්තම් නිලධාරියා සේවයේ යොදවන ආයතනයේ ප්‍රධානියා. දෙකයි. එතකොට පළවෙනිය තමයි නිලධරයා පත් කරන බලධාරියා. අනිත් එක්කෙනා තමයි නිලධරයා සේවයේ යොදවන ආයතනයේ ප්‍රධානියා. එතකොට ඔයාලා ඒකාබද්ධ සේවීන්ද ඒකාබද්ධ සේවී වුණාම ඔයාලගේ එක පෞද්ගලික ලිපිගොනුවක් තබා ගන්න ඕන ඔයාලා පත් කරන බලධාරියා. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එහි තියෙනවා ඔයාලගේ එක පර්සනල් ෆයිල් එක. ඒ වගේම ඔයාලා දැන් වැඩ කරන තැන දැනට සේවයේ යොදවන ආයතනෙත් ඔයාලගේ පෞද්ගලික ලිපිගොනුවක් තියෙනවා. එතකොට ඔන්න ඔය දෙන්න තමයි වගකීම් යුතු නිලධාරීන් දෙන්න. එතකොට ඔයාලා කොහෙට හරි ස්ථාන මාරු වෙලා යනවනම් ඔයාලත් එක්ක යන්නේ ඔයාලා වැඩ කරන තැන. නැත්තම් සේවයේ යොදවන ආයතනයේ තියෙන පෞද්ගලික ලිපිගොනුව තමයි අලුත් තැනට යන්නේ. එතකොට අර පත්වීම කරනු ලබන නිලධාරියා තියෙන පෞද්ගලික ලිපිගොනුව ඒක එතනම තමයි හැමදාම තියෙන්නේ. තැනින් තැනට ස්ථාන මාරු වුණා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. සේවයේ යොදවන ආයතනයේ ප්‍රධානියා ගාව තියෙන පෞද්ගලික ලිපිගොනුව තමයි ඔයාලත් එක්ක මාරු වෙලා යන්නේ. එතකොට අපි දැන් දන්නවා පෞද්ගලික ලිපිගොනුව සම්බන්ධයෙන් තබා ගැනීම සම්බන්ධයෙන් වගකීම් යුතු නිලධාරීන් කවුද කියලා. කෙනෙක් ඔයාලා පත් කරන බලධාරියා අනිත් එක්කෙනා ඔයා සේවයේ යෙදෙන ආයතනයේ ප්‍රධානී. දෙවෙනි ප්‍රශ්නේ පෞද්ගලික ලිපිගොනුවක් ඇලයිරක් තියෙනවා පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? පළවෙනි එක නම් දන්නවනේ පෞද්ගලික ලිපිගොනුවක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඔයාලා හැමෝටම තියෙනවා. සමහරට ඔයාලා නඩත්තු කරනවත් ඇති. ඊළඟට තියෙනවා පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනුවක්. එහෙම ඒවත් තියෙනවා. ඒක දන්නේ නැත්නම් අපි ඉස්සරහට කතා කරනවා මොකක්ද පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනුව කියන්නේ? මොන වගේ අයද ඒ වගේ ඒවා නඩත්තු කරන්නේ කියන එකත් අපි කතා කරමු. දැනට අපි කතා කරමු ඔය පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනුව කියලා කියන්නේ පෞද්ගලික ලිපිගොනුවක්ම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒව ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේක කියන්නේ පෞද්ගලික ලිපිගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවාද කියලා. එතකොට මොනවද පෞද්ගලික ලිපිගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු? පළවෙනි එක ලියා ගන්න. පෞද්ගලික ලිපිගොනුවක් මාණ්ඩලික නිලධාරියා වශයෙන් තමයි පවත්වාගෙන යන්න ඕන. පෞද්ගලික ලිපිගොනුවක් පවත්වාගෙන යන්න ඕන මාණ්ඩලික නිලධාරියා විසින්. ලියාගන්න. පෞද්ගලික ලිපිගොනුවක් මාණ්ඩලික නිලධාරියෙකු විසින් පවත්වාගත යුතුය. වේගය වැඩි නම් කියන්න. ලියා ගන්න බැරිමොත් කියන්න.
පෞද්ගලික ලිපි ගොනුවක් මාණ්ඩලික නිලධාරිය විසින් පවත්වා ගත යුතුය. ඊළඟ එක මාණ්ඩලික නිලධාරියාගේ පෞද්ගලික ලිපි ගොනුවක්. මාණ්ඩලික නිලධාරියගේ පෞද්ගලික ලිපි ගොනුවක් ඉහළ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙක් විසින් පවත්වාගෙන යා යුතුය. මාණ්ඩලික නිලධාරියෙකුගේ පෞද්ගලික ලිපි ගොනුවක් ඉහළ ශ්‍රේණිය ඊට වඩා ඉහළ මාණ්ඩලික නිලධාරියෙක් විසින් තමයි පවත්වාගෙන යන්න ඕන. එතකොට අනික් අයගේ පෞද්ගලික පළවෙනි එක අපි ලිව්වා අනික් අයගේ පෞද්ගලික ලිපි ගොනු මාණ්ඩලික නිලධාරිය පවත්වාගෙන යන්න ඕන. මාණ්ඩලික නිලධාරියගේ පෞද්ගලික ලිපි ගොනුවක් නම් ඊට වඩා ඉහළ මාණ්ඩලික නිලධාරියෙක් තමයි පවත්වාගෙන යන්න ඕන. දෙකයි. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේකේ කරුණු ගොඩක් තියෙනවා. ආර ලකුණු 20ක් එන ප්‍රශ්නයකට එන්න පුළුවන්. ඊළඟ එක පෞද්ගලික ලිපි ගොනුවක දෝෂ දර්ශන සටහන් කරනවා නම් ඒව ලියන්න ඕන රතු තීන්තෙන්. පෞද්ගලික ලිපි ගොනුවක දෝෂ දර්ශන සටහන් කරන්නේ නම් ලිවිය යුත්තේ රතු පැහැති තීන්තෙනි. දැන් යම් කෙනෙක් යම් නිලධාරියෙක් මොනවා හරි වැරද්දක් කරොත් නැත්නම් ඔවුන්ගේ සේවය සතුටුදායක නැත්නම් පෞද්ගලික ලිපි ගොනුවට අපිට දෝෂ දර්ශනයක් ඒ සම්බන්ධ වාර්තාවක් ඇතුළත් කරන්න පුළුවන්. අන්තිම වාර්තාවක් ඇතුළත් කරනකොට ඒ දෝෂ දර්ශනයේ සම්බන්ධයෙන් ලියන්න ඕන රතු පාට තීන්තෙන් කියන තමයි ආයතන සංග්‍රහයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට පෞද්ගලික ලිපි ගොනුවක දෝෂ දර්ශනයක් සටහන් කරනවා නම් ලිවිය යුත්තේ රතු පැහැති තීන්තෙනි. ඒකත් පෞද්ගලික ලිපි ගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණ. එතකොට ඕකේ මේ මතක තියාගන්න ඕන ආයි ප්‍රශ්නයක් ආවොත් දැන් ඔය වගේ දෝෂ දර්ශනයක් සටහන් කරොත් දෝෂ දර්ශනයක් සටහන් කරොත් දෝෂ දර්ශනයක් සටහන් කරොත් ඒ අදාළ නිලධාරියා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕන. හොරාට පර්සනල් ෆයිල් එකට දාලා තියන්න බෑ දෝෂ දර්ශන. මෙන්න මේ දෝෂ දර්ශනයක් සටහන් කරලා තියෙනවා කියලා අදාළ නිලධාරියා අනිවාර්යයෙන්ම දැනුවත් කරලා තියෙන්න ඕන. එතකොට එහෙම දැනුවත් කරාට පස්සේ ඒ නිලධාරියා එහෙම මේක මම මේක ලියන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් දැනගන්න කියන්නේ අපි දෝෂ දර්ශනයක් රතු පාට තීන්තෙන් සටහන් කරනවා කියලා ලිව්වා. ඒක පෞද්ගලික ලිපි ගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා කරුණක්. එතකොට රතු පාට තීන්තෙන් ලිව්වට පස්සේ ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මේ නිලධාරිය දැනුවත් කරන්න ඕන. එහෙම දැනුවත් කරාට පස්සේ යා අපීල් එකක් ඉදිරිපත් කරොත් ඒ අපීල් එකත් පරීක්ෂා කරලා බලලා රිජෙක්ට් කරා කියන එක නැත්නම් ප්‍රතික්ෂේප කරා කියන එක ඔය රතු පාට තීන්තෙන් ලියපු තැනම සටහන් කරලා තියෙන්න ඕන. එතකොට අපි කරුණු තුනක් කතා කරා. ඊළඟට යම් චෝදනාවකට වරදකරු වූවොත් මිස ඊළඟ ක්‍රියා ගන්න පෞද්ගලික ලිපි ගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණ ඊළඟ පොයින්ට් එක යම් චෝදනාවකට වරදකරු වූවොත් මිස වරදකරු වූවොත් මිස විනයානුකූල ලිපි කිසිවක් පෞද්ගලික ලිපි ගොනුවේ ගොනු නොකළ යුතුය. යම් චෝදනාවකට වරදකරු වූවොත් මිස විනයානුකූල ලිපි කිසිවක් පෞද්ගලික ලිපි ගොනුවේ ගොනු නොකළ යුතුය. දැන් කෙනෙකුට චෝදනා පත්‍රයක් ඉදිරිපත් වුණොත් ඔය චෝදනා පත්‍රේ පර්සනල් ෆයිල් එකට දාන්න බෑ කියන එක තමයි උතන කියන්නේ. චෝදනා පත්‍රේ පර්සනල් ෆයිල් එකට දාන්න නම් ඒ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් කරලා ඒ විධිමත් විනය පරීක්ෂණයේ මෙයා වැරදිකරු වෙන්නේ. වැරදිකරු වුණොත් තමයි චෝදනා පත්‍රයේ ඇතුළත් කරන්නේ. ඕකේ තව ප්‍රශ්නයක් කරකවලා එන්න පුළුවන්. මෙහෙම එකක් යම් නිලධාරියෙක් වැරදිකරු වුණොත් විධිමත් විනය පරීක්ෂණයකින් නැත්නම් විනයානුකූල වැරදිකරු වුණොත් පෞද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කරන්නේ කුමන ලේඛනද කියලා අහන්න පුළුවන්. එහෙම වුණොත් එතකොට
චෝදනා පත්‍රය ඇතුළත් කරනවා විනය නියෝගය ඇතුළත් කරනවා. ඔය දෙක තමයි ඇතුළත් කරන්නේ. මේ වැරදිකරු වුණොත්. දැන් අපි කිව්වේ යම් චෝදනාවකට වරදකරු වුවොත් මිස විනයානුකූල ලිපි කිසිවක් පෞද්ගලික ලිපි ගොනුවේ ගොනු නොකළ යුතුය. මම දැකලා තියෙනවා සමහර චෝදනා පත්‍ර යවනවා චෝදනා පත්‍රෙම ගහලා තියෙනවා එක පිටපතක් පෞද්ගලික ලිපි ගොනුවට කියලා. එහෙම බෑ. චෝදනා පත්‍රයේ පෞද්ගලික ලිපි ගොනුවට පිටපතක් දාන්න බෑ ආයතන සංග්‍රහය විදියට. හරි. ඊළඟ එක නිලධාරියෙකු සම්බන්ධයෙන් පෙත්සමක්. නිලධාරියෙකු සම්බන්ධයෙන් ලැබිච්ච පෙත්සමක් පෞද්ගලික ලිපි ගොනුවේ නිලධාරියෙකු සම්බන්ධයෙන් ලැබුණු පෙත්සමක් පෞද්ගලික ලිපි ගොනුවේ ගොනු කර තැබිය හැක්කේ ඒ සම්බන්ධ නිල වාර්තාවක්ද සමග පමණි. නිලධාරියෙක් සම්බන්ධයෙන් පෙත්සමක් ලැබුණොත් ඒ පෙත්සම පර්සනල් ෆයිල් එකට දානවා නම් මේ පෙත්සම පරීක්ෂා කරලා බලලා නිල වාර්තාවකුත් එක්ක තමයි පර්සනල් ෆයිල් එකට දාන්න පුළුවන්. එතකොට ඕකේ අර වගේම හරකවලා අහන්න පුළුවන් නිලධාරියෙක් සම්බන්ධයෙන් පෙත්සමක් ලැබුණු විට කුමක් කරනවද කියලා. පෞද්ගලික ගුණයට ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ඒකට අපිට ලියන්න ඕන ඒ සම්බන්ධව නිල වාර්තාවක්ද සමග තමයි පෞද්ගලික ගුණයට ඇතුළත් කරන්න ඕන. හරි. ඔය කරුණු ටික තමයි පෞද්ගලික ලිපි ගොනුවක් එහෙම නැත්නම් පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනුවක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවද? ලියාගත්තද හැමෝම? හරි. අපි යන් ඊළඟ එකට. තුන්වෙනි ප්‍රශ්නේ පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනු තබාගත යුතු නිලධාරීන් වර්ග තුනක් නම් කරන්න. අන්න පෞද්ගලික ලිපිගොනුව කියන එක අපි දන්නවා. දැන් අහන්නේ මොකක්ද? පෞද්ගලික වාර්තා සටහන් ලිපිගොනු තබාගත යුතු නිලධාරීන් වර්ග තුනක් නම් කරන්න. ඒ කියන්නේ සමහර නිලධාරීන් ඉන්නවා රාජ්‍ය නිලධාරීන් ඔවුන් නඩත්තු කරන්න ඕන පෞද්ගලික ලිපි. ඔවුන් වෙනුවෙන් නඩත්තු වෙන්න ඕන පෞද්ගලික ලිපි. ඒ කියන්නේ ඔයාලා අපි වෙනුවෙන් පර්සනල් ෆයිල් එකක් නේ ඔෆිස් එකේ නඩත්තු වෙන්නේ. ඒකට ඒකේ අපි වෙනුවෙන් නැත්නම් ඔයාලා වෙනුවෙන් නඩත්තු වෙන්නේ පෞද්ගලික ලිපි. ඊට අමතරව තවත් සමහර නිලධාරීන් ඉන්නවා ඒ ඔයාලා වෙනුවෙන් පෞද්ගලික ලිපි ගොනු නඩත්තු වෙන්නේ නැහැ. පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනුවක් තමයි නඩත්තු වෙන්නේ. ඒකට කියන්නේ පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනු. ඒක අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ආයතන සංග්‍රහයට සඳහන් වෙන නිසා පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනු තබාගත යුතු නැත්නම් මොන නිලධාරීන් වෙනුවෙන්ද පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනුවක් නඩත්තු කරන්න ඕන කියන. ඒක ලියා ගන්න. පළවෙනි එක ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් යම්කිසි ස්ථිර තනතුරකට පත් කළ නිලධාරී. ඒවර පත්වීම දෙන්නේ ජනාධිපතිතුමා හරි එහෙම නැත්නම් අමාත්‍ය මණ්ඩලය හරි නම් ඔවුන් වෙනුවෙන් නඩත්තු වෙන්නේ පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනුවක්. ඊළඟ එක මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් පත්වීමක් දරන ඒකාබද්ධ සේවාවට අයත් නිලධාරීන්. මාණ්ඩලික නිලධාරීන් වශයෙන් පත්වීමක් දරන ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන්. ඔවුන් වෙනුවෙනුත් පෞද්ගලික වාර්තා සටහන් ලිපි ගොනුවක් තමයි තියෙන්නේ. තුන්වෙනි එක තුනක් ගහනවනේ. තුන්වෙනි එක මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් පත්වීමක් දරන